පැලැස්සට අලුතින් සංගීත කණ්ඩායමක් ආරම්භ කිරීමට ඒජයන්ත මහත්තයාගෙන් ප්‍රතිපාදන ලැබේ. කුරුලෑ මහත්තයා ඊටම උද්‍යෝගයෙන් වැඩේට බහී. කිරියොන්ඩා මැනිකේ ලියනාරච්චි ඔක්කොම නමක් යෝජනා කරපාලා. අපි දාමු කොල්ලා මහත්තයා බොඩියන් කියලා. අම්මෝ බැනියන්? බැනියන් නෙවෙයි බොඩියන්. බෑ බං. අපි එනම් කොල්ලා මහත්තයා ඩොන්කි ෆ්ලවර්ස් කියලා දාමු. අර සන්ෆ්ලවර් වගේ. ඒකේ නම් පොඩි හොඳ ගතියක් මට පීනෙව. එහෙනම් අපි දාමුකෝ බූරුවා රේන්ජ් කියලා. මාඩේ. ඕකට මගේ නමක් ඉන්ටෝනි බොලව කොහෙට හරි. එහෙනම් ඉතින් බූරුවා රේන්ජ් හරියනවනේ අපි. යන්න මැනිකේ. අපි එහෙනම් අපි දාමු කොරලාට ක්ලෑන් කියලා. අම්මාරේ. විනා. උඹ ගිහලා අපේ සංගීත කණ්ඩායමේ වාදන ශිල්පියෝ හොයාගෙන වරින්. විනා සංගීත කණ්ඩායම සඳහා ශිල්පීන් රැගෙන වලව්වට පැමිණේ. දැන් කවුද නලා ගහන්න ගෙනාව එක කියපන්. හේතන් ගුරුනාන්සේ. මෙහෙ වරින්. අනේ කොකෝ දැන් උඹේ නලාව. මම කුම්නේ කොල්ලලා මහත්තයෝ. මොකද්ද බං මේ නලාව? මේක අමුතු ඩිසයින් එකක්. මට නලාව කියලා කිව්වට කොල්ලලා මහත්තයෝ ගොඩක් කැවුම් එකට කියන්නේ හක්ගෙඩිය කියලා නෝ බලන්න. මොකටද બોලේ මේ හක්ගෙඩි ගහන එකේ ගෙනාවේ? ඔච්චරයි කොල්ලා මහත්තයා පිඹින එකකට ඉන්නේ මං ඌවගෙන ආවා. දැන් කෝබෝල ඩ්‍රමිස් ගහන එක. ඌ තාම කොත්තු දානවා. රාට එන්නම් කියලා කිව්වා. එතකොට બોල ගායන ශිල්පී. මේකේ නෑ ඉන්නේ. අයිබෝවන්. කියපන් සින්දුවා. බලවෙනි කොටුවෙන් පෙනෙන්නේ නාගරජා මැණික ගිල්ලා. දෙවනි කොටුවෙන් පෙනෙන්නේ ගිලලා එළියට දානවා. ඔබ කවුද බොල? මං ඇවිල්ලා විරිඳු ජීනේ. යෝතිනා මේ විරුදු කාර්යෝ කියලා ලොන්ට සින්දු කියන්න පුළුවන් බොල. ඊළඟ කොටුවෙන් පෙන්නන දේ යන්න මගේ මොකටද අතෝ. එහෙම නෙවෙයි සංගීතකාරයෝ විතරක් ඉඳලා මදි. පොඩ්ඩක් මේ නටන කට්ටියක් එහෙම ඉන්න ඕනේ. එතකොට තමයි වැඩේ ලස්සනට යන්නේ. ඔය කනන් ඇත්ත තමයි. විනා උඹ ගිහලා නැටුම් කණ්ඩායමක් අරවාරි. විනාගේ නැටුම් කණ්ඩායම පැමිණේ. මගේ වරල්ලා. අයියේ. මේ වට්ටි නැටුමක්ද? වට්ටිය ඇතුලේ නටන්නේ. උඹ කොහොමද බොල මේ වට්ටි ඇතුලට ගිහලා නටන්නේ? මම නෙවෙයි නටන්නේ. එතකොට නැතිච්චෝ ටික මේක අස්සෙදීන්නේ. නැතිච්චෝ නෙවෙයි නයිච්චෝ ටික ඉන්නේ. නයිච්චෝ? ඔව් මේ. මොකක්ද බං මේ නැතිල්ලේ? චන්දපිස්සයි. උන්නටන්නේ දැන් ඒකට. අනිත් එක දෙන්න. එනේ බලන්න. පින්නාව පුතා. වරිය ඔමිට පුතා. අප්පඩ උඩු පුතා. මෙන්න බලාගෙන ඉන්න උඹලා ලොකු තාත්තා. මේ මොකක්ද බං මේ රිලවෙන් ගෙනල්ලා? ඕව තමයි ඉතින් ගමේ ඉන්න නැටුම් කණ්ඩායම. පලා යට මෙතන. සංගීත ප්‍රසංගයේ දිනේ උදා වේ. ප්‍රධාන ආරාධිත අමුත්තා ඒජයන්ත මහත්තයාය. මැනික ඉක්මනින් එන්න. මැනික පොල්තෙල් පාන පට්ටු කරන්න ඕගොල්ලෝ පොල්තෙල් ටිකක් දාන්න. පොල්තෙල් නෑ අපි මහත්තයෝ ලාම්පු තෙල් දැම්මේ. අප්පච්චි එහෙනම් කුකුලා ගිනි අරගෙන කරවල වෙයි මේ කරන් යන්න. සංගීත ප්‍රසංගයක් වුණාට කමන්නේ බලා පිළිගැනීමේ ගීත කියන්නේ ගාන කුකුලගේ මැරලා වැටෙන. දැන් කොහොම ඉස්කෝලේ ළමයි කරලා ඉස්කෝලේ ළමයි දෙන්න කියන්නේ මොකටද? ඉස්කෝලේ වැඩ කරන්න එපේ. එතකොට මේ බෑන්ඩ් එක දුන්නේ ඉස්කෝලේ ළමයිට නෙමෙයිද? පිරිසුදු උන්ට මොකටද මේ වගේ? මොකද ඔබ කිව්වේ? අර මොකද එක පියානෝ එකක් එවනවා වෙනකොට මෙලෝඩි කායක් එවනවා. එතකොට අර ලොකෝ අර බඩේලා යන රවුන්ඩ් රම් එකක් එවනවා. ඒ වගේම පුළුවන් දෙයක් දැන් මාතෝ සංගීත කණ්ඩායම් කරන්න. ඒ මදියට දිග පොල්ලකුත් එවලා. ඒක තියෙනවද? ඒක දරට මගේ අතට දීපන්කෝ. ඉරණටි. ඒ දැන්වත් මේ පොල්ල වාදනය කරලා අපේ බෑන්ඩ් එකට එන්න වගේ යන්නේ. මට පේනවා කරලා මාත් ඒජන්ත මහත්තයා පොල්ල වාදනය කරන්න තමයි යන්නේ කියලා. යකඩෝ මම වැව්වේ ඉස්කෝලේ ළමයිට බෑන්ඩ් එකක් දාගන්න මිසක් උඹලට හට්ටි බජව් දාන බෑන්ඩ් එකක් හදාගන්න නෙමෙයි බලා. නැත්නම් බලා සයිඩ් ඩ්‍රම් 6යි මෙලෝඩි එක 6 වෙනවද හට්ටි බජව් බෑන්ඩ් දාන්න. ඔය අපට හරියම මම මේක වාදනය කරන්න යන්නේ. අප්පා. Pelasih, Korea Mahathir.